ඊයේ නෝර ක්ලාස් එකේදී මට ආවා මල් පොකුරක්. කියුට් මල් පොකුරක් ආවා හරිද? චූටි මල් බොකේ එක හදලා හරිම ලස්සනයි. ඒකේ ලස්සනට ලියලා කොළ 3ක විතර ලියලා ලැමිනේට් කරලා මගේ චිත්‍රකුත් පැන්සලකින් ඇදලා ඒකත් ලැමිනේට් කරලා පාට ලස්සනට එකක් කියවලා ඒකේ නිසදෙසක් තිබ්බා. ඒක කියවද නිකන් හෙන්න නිසදෙසක්. හරිද? ගණිතය ඇතුලේ මොකද්ද සිද්ධියක් තිබ්බා. ඔකට ලස්සනට. ඒක තේරුන්නේ නැහැ. ඒක ලස්සනට ලියලා තිබ්බා. ඒකේ ලියලා තිබ්බ දේ තමයි මේ අවසානට මට ඒක අර කියවනෝනේ ආදරය කියන වචනයක් තිබ්බා. ඒකත් මම වැරදිට ගත්තේ නේ. ඒක කවුරු වැරදිට ගත්තද කියලා දන්නේ නැති නිසා ඒක මම පොඩ්ඩක් කියවදින මට නිකන් hina ගියා ඒක නිකන්. ඒක කියෙව්වේ මම නිකන් ලස්සන වචන ටිකක් තිබ්බා. ඒකේ තිබ්බේ ලස්සනට පාඩම් ටික අපිට ආදරෙන් කියලා දුන්න කියන අර්ථය. හරිද? ඒක මුලින් කියවනකොට පොඩි නිකන් තිගැස්මක් ආවා. මේ වෙන අදහසක්ද කියලා නෑ. ඒ නිසා ඒකට hina ගියට පස්සේ චිට්ටයක් ආවා. අනේ සර් මේ ඕකේ උවේ මේ අපි තීරි පන්තියක් නවත්තලා රිවිෂන් එකට ආවේ. එතකොට තීරිත් එක්කම ඔක්කොම සර් ලස්සන අපිට කියලා දුන්න නිසා ඒකට ස්තුතියක් සඳහා තමයි ඒක එව්වේ කියලා. ඒක හරි ලස්සන වැඩක්. ඒක මට හරි සතුටුයි. හරි නිකන් කිව්වේ. අද්විතීය සංයුක්ත ගණිතයේ ගවේෂණාත්මක සංනාමය මදුෂාන් නිරංජන්. එන්න කියන්නෙම ටාගට් වලට